Hello guys, තුමුණා අපද ලිස්ට් එකේ අපේ පළවෙනියටම ඉන්නේ බලු අක්කා. මෙයා තමයි ලෝකේ පළවෙනි බලු රැජින. සමහර ටයිමකට අපු තුනකින් තමයි කතා කරන්නේ. දැන් ඉතින් ඔන්න අපේ බලු අක්කා ජාති ඇමතීමටයි යන්නේ. පොඩ්ඩක් සාවත් දෙන්නකෝ. කොල්ලට මේ බල්ලෝ. මෙයාලා හරි ෂෝට්. කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් පල්ලෑ. කකර දෙයක් කරගෙන තියෙනවා. ඒක ඇත්තමද කිව්වේ කොල්ලෝ කියන්නේ බල්ලෝ වගේ ඊටත් පහලින් කියලා? ඔව් ඇත්තටම කිව්වේ. රටේ පිරිමි යන්නද එහෙනම්? තොපි ගාවත් දෙකම තියෙනවනේ. කෙලව ගන්න එපා මට කියලා හොඳේ. කොල්ලේ සාමාන්‍යයෙන් කරන්නේ ඔය වගේ වැඩනේ. අනේ ඕකේ. ලොකු ඇරියස් එකක් තියෙනවා කොල්ලොත් එක නේද? ඇයි ඒ? කොල්ලෝ නිසාම තමයි එහෙම උනේ. දක්කලා සිතකින් රිදවන්නේ පලිගන්නේ ඇයි? දැන් ඔයාගේ පස්සෙන් කොල්ලෝ කී දෙනෙක් වගේ ආවද? ගාන නම් ඉතින් කියන්න අමාරුයි මොකද ලස්සන කෙල්ලෙක්. ඒක පොත්ත සුදේ කියන ලස්සනද කියපන්කෝ ඈ. උඹලා වගේ ආව කොල්ලෝ තියාගන්නේ පාවිච්චිර. ඒක දැනගනින් ඈ. කෙල්ලෙක් ළඟ නැතුව කොල්ලෙක්ට ජීවත් වෙන්නත් බැයිද? පිරිමි කියන අය ගොඩ යන්නෙම අනිවාර්යයෙන්ම ගෑනු නිසා. අවංකව ඉන්න හොඳ කෙනෙක් හම්බුනොත් පොඩ්ඩක් සලකලා බලන්න පුළුවන්. ඔයාගේ හිතේ ඉඩක් නැද්ද ධනරාජට? මොනවද ඕනේ? මෙහෙම නේ අයියේ. මම ලස්සන කෙල්ලෙක් නේ. කුක් විතර පලන්තර කාලකන්නේ මුණතර. එතකොට මට මේකප් දාන්න තියෙනවා. එතකොට මම බස්සල යන්නේ නැහැ. එතකොට මගේ ඇඳුම් වලට මගේ මේකප් වලට එතකොට මම මේ වලට ඒක කැම බීම් වලට මෙයාලා මේන්ටේන් කරන්න පුළුවන් කියන තමයි මම හොයන්නේ. ඉතින් වාහනයක්ද මේගොල්ලෝ ලයිව් එක නේද අපි මේන්ටේන් කරන්නේ. වාහනයක් වෙන්නේ. වාහන හරියන්නේ නැහැ මලි. වාහන ගොඩක් වදිනවනේ හරියන්නේ. කෙටියෙන් කිව්වොත් බල්ලන්ට පමණක් කැමති අපේ බලු අක්කා හැමදේම කරන්නේ බල්ලන්ගෙන් අහලලු. ඔන්න ඕකයි තාත්තේ. හරි ඉතින් අපේ ලිස්ට් එකේ ඊළඟට ඉන්නේ පොෂ් අක්කා. මේ දෙන්නගේ මේකම සමානකම තමයි කොල්ලොන්ට කැමති නැති වීම. අපේ පොෂ් අක්කාගේ ජාති ඇමතීමට පොට්ටක් සවන් දෙන්නකෝ. ගෑනු ළමෙක් ෆැෂන් එකක් කරලා ෂෝට් ඩ්‍රෙස් එකක් ඇඳලා තියෙන පිරිමි එයාලට රකුරු තුනේ නමක් කියලා ටැග් කරනවා මේ ඩොබ්බඩු එහෙම කරන්න දෙන්න බෑ. ඒ උඹලා ගමේ වෙන්න පිස්සුද අපේ එක වල. තාවක්ත සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න පිරිමියෙක් අත්‍යවශ්‍යම නැහැ. හැබැයි පිරිමියෙක්ට සාර්ථකත්වයේ කරා යන්න කාන්තාවකගේ ශක්තිය අනිවාර්යයෙන්ම ඕනි. මේ කිසිදු පුද්ගලයෙකුට අවමානයක් නොවේ විනෝදාස්වාදය සඳහා පමණයි.